යාළුවනේ මම අවුරුදු කෑම මේසේට රස්සම රස තලගුලි හෙදුවා. මේ තියෙන්නේ වැඩේ සිද්ධ වුණ විදිය. මුලින්ම තල ඇට ටික වතුරේ දාලා පැය කීපයක් පෙගෙන්න තියෙනවා. ඊට පස්සේ වංගෙඩියේ දාලා ඇට තැලෙන්නේ නැති වෙන්න ටිකක් හිමීට කොටා ගන්නවා. හොඳට මතක තියාගන්න අපි කොටන්නේ පොත්ත ගැලවෙන්න මිසක් ඇට තැලෙන්න නෙමෙයි. දැන් ඔයාට පේනවද පොත්ත ටික ටික ගැලවිලා සුදු ඇට එළියට එන හැටි? මේ ක්‍රියාවලියට අපේ ගමේ නම් කියන්නේ තල එල කරනවා කියලා. දැන් කොටාගත්ත තල ටික බේසමකට දාලා අඩි කීපයක් උඩ සිට පහළට වතුරවත් කරනවා. මේ ක්‍රියාවලියෙන් තල පොතු ටික වතුරේ මතු පිටට ඇවිත් පාවෙන්න පටන් ගන්නවා. දැන් ඇට ටික වතුරේ ගලාගෙන යන්නේ නැති වෙන්න පාවෙන පොතු ටික ඉවත් කරගන්නවා. මේ ක්‍රියාවලිය කිහිප වතාවක් කරනකොට පොතු ටික සෑහෙන්න දුරට ඉවත් කරගන්න පුළුවන්. දැන් තලවල තියෙන ගල් වැලි ඉවත් කරගන්න ඕනේ. ඒක අපිට නෑමිලියක් මාර්ගෙන් කරගන්න පුළුවන්. හොඳට ගල් වැලි ඉවත් කරගෙන අවුවේ දාලා තල ටික වේල ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න අවුව සැර මදි වුණොත් කහට රසයක් එන්න පුළුවන්. දැන් අමාරුම හරිය ඉවරයි. වේලගත්ත තල ටික කහ පාට වෙනකන් තාච්චිය ටිකක් බැද ගන්න ඕනේ. පස්සේ වංගෙඩියේ දාලා ටිකක් කෑලි කැඩෙන්න කොටා ගන්න ඕනේ. මතක තියාගන්න තල කුඩු කරගන්න එපා. ටිකක් කෑලි කැඩෙන්න විතරයි ඕනේ.
දැන් පැණි ටිකක් උණු කරගන්න ඕනේ. ওই පේන විදිහට පැණි කළු කරගන්නේ නැති වෙන්න හදාගන්න. අවසාන කොටස. පැණි අතින් අල්ලන්න පුරාන් ගානට නිමුණහම කොටාගත් තලවලට දමා ටික ටික කලවම් කරන්න. හොඳින් කලවම් වූ පසු Tamanට අවශ්‍ය ප්‍රමාණයට බෝල සාදා ගන්න. මෙම ක්‍රියාවලිය තුල මට මගේ අරුණු යමක් හෝ ඔබට දැනගැනීමට යමක් ඇත්නම් කමෙන්ට් එකක් දමන්න. වීඩියෝ එක ලයික් කරන්න සහ ෂෙයා කරන්න. අවසාන වශයෙන් channel එක subscribe කර bell icon එක press කරන්න.